කියන්න තියෙන්නේ. දහවලන්නේ මම වෙවුලන හින්දා ෆෝන් එක වෙවුලනවා. ඔය අල්ලගන්න. පට්ටි පොළ ඇවිල්ලා. පට්ටි පොළම තමයි යන්න ඇවිල්ලා දැස්ස ගමන් පෙන්නන්නකො වට දිනා. මේ අම්මෝ කතා කරලා වැඩක් නැහැ. අහම තමයි සත්‍යේ. කොහෙවත් යන්න වෙන්නේ නැති සත්‍යයක් තියෙනවා. අපිට මෙතන ඉන්න ඇලක් නේ තියෙනවා. ඇලක්ද? ඇලක් තියෙනවා කියන ෆොටෝ ගන්න. මම අර ගහක් එහෙම තියෙන්නේ. අර කළු මේ කොළ පාට ලස්සන නෑ ඒක අර ෆොටෝ එක. මේක අල්ලගන්න මේ වෙවුලනවා. ඒක තමයි කතාව. පට්ටිපොළ බෝඩ් එක ගාවට යන්න බැරි සත්‍යයක්. අපි කියන්නේ මේ පට්ටිපොළ එන්න හිතාගෙන මත් ආවු නැති එක ටිකට් දුන්නා පට්ටිපොළ. පට්ටිපොළ. වයින්නා. ඒ සතේ නාස්ති කරන්න බැරි කමට. ඔහියට එන්න ආවේ. ඔහියට එන්න හදලා ඔහිය ටිකට් නැති හන්දා පට්ටිපොළ ටිකට් කෙරුවා හන්දා ඉතින් මේකේ ටිකට් එකට සාධාරණයක් කරා. අපි පොඩි ලස්සන වීඩියෝ එකක් ගමු මේ මාමී දුමනේ අපි නැතු. අපි පට්ටිපොළ බෝඩින් ඉස්සර ෆොටෝ එකක් ගහනවා. මේක තමයි ලංකාවේ උස්සම දුම්රිය ස්ථාන. කියලා කියනවා අපි දන්නේ නැහැ. නැති මේ වගේ සීතලක්. හැබැයි මම බදුල්ලේ ඉඳලා ආවත් හරි එක කණ්ඩක්වත් නැග්ගේ නැහැ. ඔක්කොම ආවේ පල්ලන්. එතකොට මට හිතෙනවා බදුල්ල තමයි උස. Keep it softly spoken with no strings tying you to me. I'm happy in your company.